ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ ෆැෂන් ඩිසයින් සීරීස් එකේ වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ ඩ්‍රේපින් ටෙක්නික්ස් ගැන. මොකද ෆැෂන් ඩිසයින් වලට අනිවාර්යයෙන්ම තියෙන ලෙසන් එකක් තමයි මේ ඩ්‍රේපින් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි ඩ්‍රේපින් ලෙසන් එක ටික ටික පටන් ගන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ ඩ්‍රේපින් කරන්න ඔයාලට අවශ්‍ය වෙන උපකරණ ගැන. මම කලින් කරලා තියෙනවා මහුම් වලදී වලට අවශ්‍ය වෙන උපකරණ කියලා වීඩියෝ එකක්. ඉතින් ඩ්‍රේපින් වලදී අවශ්‍ය වෙන උපකරණ තමයි අද අපි කතා කරන්නේ. හරි. එහෙනම් වැඩි විස්තරයක් නැතුව ගෙනම වීඩියෝ එකට. මුලින්ම ඩ්‍රේපින් කියන්නේ මොකක්ද කියලා මම හිතනවා ඔයාලා දන්නේ නැති කියලා. අර ඩම්මි එකත් එක්ක අපි අර ඩම්මි එකේ පින්ස් කරලා ඒකෙන් අරගෙන මේ නිර්මාණය කරන්න ඒක තමයි ඩ්‍රේපින් කියලා කියන්නේ. මේ සිම්පල් විදිහටම කිව්වොත් මේකට ලොකු එක්ස්ප්ලනේෂන්ස් තියෙනවා. සිම්ප්ලි කිව්වොත් මේක තමයි අපි ඩ්‍රේපින් කියලා කරන්නේ. ඉතින් එකපාරම අපේ බ්ලොග් එකෙන් ගන්න අමාරු ගොඩක් සමහර ඩිසයින්ස් තියෙනවා. අපි ඩ්‍රේප් කරලා අරගෙන එකපාරම කොලේකට ට්‍රාන්ස්ෆර් කරලා ඒ විදිහට බ්ලොග් එක නිර්මාණය කරගෙන සමහර සංකීර්ණ ඩිසයින්ස් තියෙනවා. අපි ඩ්‍රේපින් ටෙක්නික් එකෙන් හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් හරි. අපි දැන් යමු මොනවාද මේ ඩ්‍රේපින් වලදී අපිට අවශ්‍ය වෙන උපකරණ කියලා දැනගන්න. මුලින්ම පැකින් පේපර්. මේක මේ ඩ්‍රෝවින් පේපර්ස් කියලා ඉල්ලුවහම ඔයාලට ගන්න පුළුවන්. මේක වයිට් පේපර් එකක්. ඩ්‍රෝවින් පේපර්ස් තමයි මේ ගොඩක් ලොකුයි මේ පේපර් එක. ඉතින් මේක චුට්ටක් ගණන් ඔයාලට පුළුවන් නම් මැනිලා පේපර් එකක් වුණත් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගන්න කොලේ මොකක්ද කියන එක මැනිලා පේපර්ස් වල යූස් කරන්න පුළුවන් මේකට. ඉතින් එකවර ටිකක් ගන්න තියාගන්න. මොකද ඔයාලා නෝමල් පැටර්න්ස් හදනකොට උනත් මේක ලේසි මේකේ හොඳට ක්ලියර් ඔයාලා අඳින බ්ලොක් එක උනත්. ඉතින් මුලින්ම පැකින් කටුන් පේපර් තමයි පළවෙනිම ඔයාලට ඕනේ දේ. ඊළඟට අපි කතා කරමු මේකට අවශ්‍ය වෙන ෆැබ්‍රික් එක ගැන. හැම ෆැබ්‍රික් එකක්ම මේකට යූස් කරන්න බෑ කියලා. ඒ කියන්නේ අපි ඩමි එකේ නිර්මාණය කරනකොට ඔය කටට ගන්න ඕන ෆැබ්‍රික් තමයි ඔයාලට කැලිකෝ ෆැබ්‍රික් එක ගන්න පුළුවන්. ග්‍රේජ් ෆැබ්‍රික් එක එහෙම නැත්නම් ග්‍රේ ෆැබ්‍රික් කියලා අපිට අමුරෙදි ගන්න පුළුවන්. එහෙම නැත්නම් මස්ලින් එකක් යූස් කරන්න පුළුවන්. ඊළඟට රෝල් එක මේක කියන්න ඕනෙත් නැහැ කට ගන්නවා රෝල් එක. ඒ වගේම තමයි ෆ්‍රෙන්ච් කර්ව් එකක් මම මේ වෙලාවෙම කියන මට මෙතන පෙන්නන්න විදිහටම ෆ්‍රෙන්ච් කර්ව් එක අරන් ආවිල්ලා වීඩියෝ එකට මම අර ටූල් සෙට් එකේ තියෙන රූලර් සෙට් එකේ තියෙනවා ඔයාලා දැකලා ඉන්න. හරි. ඊළඟට අපි කතා කරමු සිසර්ස් ගැන. මම හැමදාම වීඩියෝස් වලදී කියනවා ඔයාලා අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් කටින් සිසර් එකයි කොළ කපන්න ගන්න සිසර් එකයි දෙකක් තියාගන්න. මේක මේ ලොකු එකක් වෙන්න ඕනේ නැහැ. චූටි කොළ කපන එකක් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකක් පාවිච්චි කරන්න එකම එක තියාගන්න එපා කොළ කපන්නයි රෙදි කපන්නයි දෙකටම. ඊළඟට අපි යමු පැටර්න් නොච් එකට. මේකට අපි කියනවා නොච් එක කියලා. ඔයාලා දැකලා ඉතින් මේ ටූල් එක. මේක තියෙන්නේ නොච් කරගන්න. එහෙම නැත්නම් සටහන් කරගන්න අවශ්‍ය දේවල්. ඒ කියන්නේ අපි ෆැබ්‍රික් එක ඩමි එකේ තියලානේ කරන්නේ. එතකොට මේ අවශ්‍ය දේවල් අපි ෆැබ්‍රික් එකේ සටහන් කරගෙන මොකද අපි ඒක කොලේට ට්‍රාන්ස්ෆර් කරනවා. එතනදී මේක ප්‍රයෝජනවත් කොතනද මේ දේවල් තිබුණේ ඩාට්ස් වෙන්නේ කොතනද නැත්නම් මේ ඇටච් වෙන්නේ කොතනද ඒ දේවල් අපිට මාක් කරගන්න නොච් එක පහසු වෙනවා. ඒකට තමයි අපි අතරම නොච් එක යූස් කරන්නේ. ඊළඟට කතා කරන්න ඕනේ ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මෙෂරින් ටේප් එක. මෙෂරින් ටේප් එක ගන්නකොට හොඳට ඩබල් චෙක් කරලා ගන්න. මේ වගේ මිනුම් නිවැරදි දේවල් බැලුවල්මට හිතා ගන්න පුළුවන්. මොකද මේ වැරදි ටේල්ස් තියනවා වෙලඳ පොලේ එහෙම ගන්නකොට මොකද මෙෂරින් ටේප් එක කියනවා ගොඩක් වැදගත්. ඒකේ මොන හරි මිනුම් වැරදි කියලා ඔයාලා අඳින හැම එකක්ම වැරදි. ඒ නිසා ඒක හොඳට ඩබල් චෙක් කරලා ගන්න. ඊළඟට අපි කතා කරමු පින්ස් ගැන. පින්ස් උත් එහෙම තමයි. අර චූටි පින් එක ගන්න එපා. පොඩි ඇල් පින් එක තියෙන ඒවා ගන්න එපා. මොකද ඔයාලා ඩමි එකත් එක්ක තමයි වැඩ කරන්නේ. පොඩි පින් එකෙන් අපිට ඩමි එකත් එක්ක වැඩ කරන්න අමාරුයි. ඊළඟට පෙන්සිල් ඇන්ඩ් පෙන් ගොඩක් වෙලාවට පැන්සලකුයි පෑනක් තියාගන්න මොකක් හරි කලර් එකක පෑනක්. රතු හරි මම පින්ක් කරන් තියෙන රෙඩ් පෙන් එකක් ගොඩක් හොඳයි ගත්තොත්.
ඊළඟට අනිවාර්යෙන් මැෂින් එක ගැන කතා කරන්න මැෂින් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඩමි එක. දැන් පේන්නේ නැහැනේ. හරි මම ඩමි එක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ඩමි එකක් අවශ්‍යම වෙනවා ඩ්‍රේපින් වලදී. මොකද අපි ඩමි එක තියෙනනේ ඩ්‍රේප් කරගන්න ඒක නිසා මේ ඊළඟට තමයි අපිට ඕන වෙන්නේ අයන් එක. ස්ටීම් අයන් එකක් යූස් කරන්න. මේ වගේ ඉන්ඩස්ට්‍රියල් අයන් එකක් වෙන්න ඕනේ නැහැ. ඔයාලා කවුරුත් මොකක් හරි අයන් එකක් යූස් කරා මොකක් හරි ස්ටීම් අයන් එකක් අපිට තියෙන යූස් කරන්න. ඉන්ඩස්ට්‍රියල් අයන් එකක් වෙන්න ඕනේ නැහැ. ඒකට ඔල් ෆැෂන් ඩිසයින් විදිහට කරන්න කෙනෙක් නම් මේ ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න කැමති නම් ඉතින් ඉන්ඩස්ට්‍රියල් අයන් එකකට ඉන්වෙස්ට් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඉස්සරහට මේ බඩු ටිකක් ගණන් වැඩි වෙනවානේ. ඉතින් ඒක නිසා මම අරන් තියාගත්තොත් අවුලක් නැහැ ගන්න පුළුවන් කෙනෙක් නම් ඉතින් මේ ෆීල්ඩ් එකකින් ඉස්සරහට යනවා නම් එහෙම අරගෙන තියාගන්න නැත්නම් තේරුමක් නැහැ නේ. හරි. ඒ වගේම තමයි මේ ඩ්‍රේපින් ටේප් එක. ඩ්‍රේපින් ටේප් කියලා මේක හරිම හීනෙන් කරලා දෙන්න. මේකේ එක එක පාට තියෙනවා. මම දැන් මගේ ඩමි එක රෙඩ් නිසා මේ බ්ලූ කලර් එක ගත්තේ. මොකද මේක අපිට මේක ස්ටයිල් ලයින්ස් වල අල්ලවනවා. ඒ කියන්නේ ස්ටයිල් ලයින්ස් වල මම මේක කරනකොට ඔයාලට පැහැදිලිව පෙන්නන්න. අලවලා ඊට පස්සේ අපි මේක පැටර්න් එක ඇඳ ගන්නවා මේ අපේ මැටීරියල් එක. ඔයාලා යූස් කරන මැටීරියල් එක ඇඳගෙන ඊට පස්සේ අපි ට්‍රාන්ස්ෆර් කරගන්නවා. ඒකට තමයි අපි මේ ඩ්‍රේපින් ටේප් එක යූස් කරන්නේ. එතකොට මේ දේවල් තමයි ඔය කට්ටියට ෆැෂන් එහෙම නැත්නම් ඩ්‍රේපින් ටෙක්නික්ස් වලදී යූස් කරන ටූල්ස් ප්‍රධාන වශයෙන්. හරි. අපි එහෙනම් අන්තිම වීඩියෝ එකකින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ වීඩියෝ සීරීස් එක කන්ටිනියු කරගෙන යමු. ඒ කියන්නේ අපිට ෆැෂන් හිස්ටරි වගේ ඒ වගේ ලෙසන්ස් උත් දෙනවා කරන්න. හරි. කොහොම හරි ඩ්‍රේපින් ගැන ඉස්සරහට කතා කරමු. කොහොමද ඩ්‍රේප් කරන්නේ? නිවැරදි විදිහට ඩ්‍රේප් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. හරි. එහෙනම් අපිට ගිහින් එන්න ඔයාලා හැමෝටම කරත් ස්තුතියි වීඩියෝ එක බලවට. මේ වීඩියෝ එකේ නෝට්ස් ඔයාලට ගන්න පුළුවන් මගේ Facebook group එකේ. ඒ group එකේ තාම ඔයාලා නැත්නම් join වෙන්න මට request එකක් යවන්න. මම ඒකට accept කරන්න. fashion school with J කියලා ගහුවාම ඔයාලා search කරාම group එක හොයාගන්න පුළුවන්. request එකක් යවන්න මම add කරගන්න. හරි. ඒ වගේම තමයි පොඩ්ඩක් මතක් කරන්න මගේ WhatsApp group එක නැහැ නේද? ඉතින් මම පොඩ්ඩක් අයින් කරා WhatsApp group එක. ඉතින් Facebook group එකෙන් විතරයි කට්ටියට පුළුවන් notes ගන්න. කවුරුනේ Facebook නැත්නම් මට private message එකක් දාන්න. මගේ phone number මම දාලා තිබුණා. ඒ phone number එක තමයි මේ කලින් notes ගත්ත කට්ටිය ඉන්න මගේ phone number එක දාන්න. Facebook use කරන්නේ නැති. ඒකට තමයි කිව්වේ notes ගන්නවා නම් private message එකක් දාන්න. ඒ විදිහට මම notes ගන්නවා. මගේ WhatsApp group එක ටික කාලයකට අයින් කරා මේ පොඩි ප්‍රශ්නයක්. හරි. කොහොම හරි එහෙනම් අද වීඩියෝ එකෙන් කියන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.